හායි යාළුවනේ කොහොමද ඔයාලා මේ කාලෙකින් තමයි vlog එකක් දාන්නේ මම මොකද මේ පොඩි වැඩ වගේක් එක්කත් වැඩක් නැහැ එහෙමත් වැඩකුත් නැහැ vlog එකක් කරන්න හේතුවක් තිබ්බේ නැහැ හැබැයි අද vlog එකක් කරන්න මට හේතුවක් තියෙනවා මේ අපේ කැම්පස් එකේ කියන ස්ලිට් එකේ තියෙන ස්ලිට් ගොට්ටන කියලා පොඩි කම්පිටිෂන් එකක් සිං කරනවා කියලා ඩාන්සින් කරනවා කියලා පොඩි සීන් එක ඒකේ ෆයිනල් එක තියෙන්නේ අද මේකේ ඉතින් ඒකේ ෆයිනල් එකට මම සිලෙක්ට් වුණා ඒකේ ඉතින් අද ඒ දවසේ වැඩ ටික වෙන්නේ කොහොමද කියන එක තමයි මේ vlog එකේ සරලව තියෙන්නේ මේ යාළුවොත් ඉන්නවා මේ හායි කියන්නේ හායි මේ තවත් යාළුවෙක් ඉන්නවා ඒක තමයි සරල වෙන්නේ නම් අපි යමු වීඩියෝ එකට අපි දැන් ඇවිල්ලත් මෙතනට මං හිතන්නේ මං ආවේ 6:45ට මේක හතර පොඩි ලයිට් චෙක් එකක් තියෙනවා කියලා කතාවක් කිව්ව නිසා තාම නෑ දැන් මං හිතන්නේ දැන් වෙලාව 10යි ගානක් මගේ රත්තරන් යාළුවෝ ටික ඉන්නවා මෙතන හායි vlogs කරනවද ඔව් මම තමයි ඩ්‍රීම්ස් ආ හිටියේ හැබැයි මේ අන්තිම 10ට එන්න වෙරුණා 11න් අයින් වුණා ඒක අපුඩි අහුලක් එච්චර නෝඩි කරන්න මේ ඉන්නේ මගේ යාළුවා ආදරේ යාළුවා යෝ බ්‍රෝ ඔයා දැන් මේ හැමිල්ටන් ෆෑන් නේද අපේ ෆෑන්ස් වලට මොනවද කියන්නද ෆෑන්ස්ලා මෙයාලා චිල්ලයක් දෙනවා ඉතින් ඉවෙන්ට් ප්ලෑන් මෙයා නෙමෙයි මෙයා කියන්නේ මෙයාට පේෂල මනෝජ් මේ සීන් එක කියන්නේ තබ්ලා නම් මෙයා නම් තබ්ලා කියන්නේ එම සීන් එකක් තියෙන්නේ අර ඉන්නේ අපේ ඔපෙරා මිස්ටර් ඔපෙරා ඒ කියන්නේ එයාගේ ඔපෙරා සීන් එකට මම හිතන්නේ විටාස්ටවත් ඒ ළඟටවත් බෑ අමාරු වැදගත් නම් වැදගත් සීන් එක මෙයා කවුද උමාරියා මෙයා ඒ කියන්නේ මෙයා උමාරියා ඒ කියන්නේ උමාරියලා කියන ඒ කියන්නේ අපරාධයලා ලංකාවේ ඉන්නේ මෙයා ඉන්නකොට මොනවද කියන්නේ ඒ සම්බන්ධව යන්න ඔයගොල්ලෝ රට අතෑරලා යන්න නෑ මේ අතරම මාරියයි මෙයයි තමයි එකට කරේ මේක ඔව් මාරියයි පස්සේ අයින් වුණා නේ මෙයාට ඊර්ෂ්‍යා මෙයාගේ දක්ෂතාවයට මාරියට ඊර්ෂ්‍යා හිතලා මෙයා අයින් වුණා එම් සීන් එක තමයි වෙලා තියෙන්නේ කොහොම හරි මේක දැන් පටන් ගන්නෙ නෑ තාම එපා වෙලායි අපි තාමත් ඉන්නවා හරිම රස්නේ ඇත්තට මේකත් කියන ලොකුම ප්‍රශ්නේ ඇයි රස්නේ ඇයි රස්නේ ඔයා ළඟ ඉන්න හින්දා අපිට මේ vehicles තියනවා vehicles නැතුව නෙමෙයි කියන්නේ ඒකට මේ බස් අපි කැමති බස් වල යන්න කියන්නේ මෙහෙමයි මම නම් මගේ vehicle එක තියෙනවා. හරිද? මම ඒක මේක පෙන්නන්නේ මගේ vehicle එක. ඒ කියන්නේ මේ vehicle එක තියෙද්දි කියන්නේ අර හැමදාම AC එක ඇඟට වැදලා ස්කින් එක dry වෙනවා. ඒක නේද බස් වල. යා natural අර මේක ඇඟට වදිද්දි ඒක සනීපයිනේ කියන්නේ. මේ අනුරාධපුරින් ඉඳන් ඇවිල්ලා අනුරාධපුරින් සිත් එකට ඇවිල්ලා මාර දේවල් වෙලා තියෙනවා. බලන්න කට්ටිය මේ කෑම ගෙනල්ලා මෙයා තමයි ගෙනත් තියෙන්නේ. එයාගේ ආච්චි හදලා තියෙන්නේ. එයාගේ ආච්චි හදලා තින්නේ. ආච්චිට බොහොම ස්තුතියි. රසම්නසයි ගුණම ගුණයි. අගට ගුණයි. අද ආච්චිට ලැබරියයි හදලා සින්දු අද අපි සිත්මිගේ ආච්චි අම්මගේ ලැබරියලා කාලා තමයි අපි සින්දු කියන්නේ. මමත් කෑවා. ඔයත් ලැබරියක් ඈ අපි ඇවිල්ලා ඉන්නේ ලයිට් චෙක් කරන්න කිව්වා තාම ඒක ලයිට් සීන් එකක් නැහැ කියන්නේ මෙහා දැන් මෙතන පේනවනේ මේ කට්ටිය ඔක්කොම වැඩ ස්ටේජ් එකත් වැඩ බෑන්ඩ් එකත් ඇවිල්ලා පාවෙලා තියෙන්නේ කොල්ලොන්ට මෙතන මාර මේ දාඩියයි ඒ පොඩි ළඟ ෂෝ එකකට යන්න පරක්කන නේ ඔව් වැඩේ මචං මචං ටයිම් නෑ මචං මේ මචං එහෙම කරන්න එපා අපිට ළඟ ෂෝ එකට මෙයාට යන්න තියෙනවා ඉතින් අර ඒකත් එක්ක මම කියන්නේ අර ලයිට් සෙට් එක පෙන්නන්න ලයිට් අම්මෝ එයා තොරන් වගේ නේ ඒ කියන්නේ මෙයා යාළුනේ අර මේ අනුරාධපුරේ ඉඳන් තමයි ඒ පැති වලින් ඉඳන් තමයි මෙහා එන්නේ ඔව් මම මට දැන් මචං ඔව් යන්න තියෙනවා දැන් මේ දැන් තොරන් එහෙම වගේ ලයිට් දැකලා නැහැ සාමාන්‍යයෙන් දැන් අපි
මේ ලයිට් يعني මෙතන අපි දැන් මේ තාමත් මෙතන වැඩේ යනවා අපිට හයිය කතා කරන්න බැරි සීන් එකකුත් තියෙනවා ඔව් ඇත්තටම සීන් එකක් තියෙනවා මේ රස්නේ නේ හරිම රස්නේ සීන් එකක් තියෙනවා මචං එහෙම කරන්න එපා කට්ටිය මෙහෙ يعني ඊයේ ඉඳන් වැඩ කරලා දැන් මෙතන නීදී ඒ ගානට කට්ටිය මහන්සි වෙනවා ඔබට මොකද හිතෙන්නේ මහන්සි වෙන එක ගැන ඒක ඒ ගානටත් මහන්සි වෙන්න ඕනේ අඩු උඹලා යතින් මචං ෆේල් අර පව් ළමයි හේ හායි කියන්නේ හලෝ good morning සුබ උදෑසනක් කියලා පිළිගන්න ඔයගොල්ලෝව vlog එකට අද තමයි අද අන්තිම vlog එක. ඒ කියන්නේ ඉවරයි. මෙතනින් පස්සේ ඉවරයි. අපි ආයේ හම්බෙන්නෙත් නැහැ. අපි කියන්නේ සෙලිබ්‍රිටිලා වෙලා මෙතනින් අයින් වෙලා යනවා. එතකොට කතා කරන්න මොනවත් නැහැ. yes ඉතින් අපිත් එක්ක vlog එක එකතු වෙලා ඉන්නේ ඊළඟට මොනවද වෙන්නේ කියලා බලන්න. ඒක තමයි vlog මේ intro එක මම ගන්නෙ. මත් මොනවද කියවා intro එකට. දැන් පාන්දර 3යි වෙලාව අපි හැමෝම ඇවිල්ලා ඉන්නවා දැන් මේ ලෑස්තිලා ඉන්නවා මේ අර වගුණට පේන හඳ එළිය. මේ හඳ එළිය හඳ ලෑස්තිලා ඉන්න හැමෝම අද හොඳ ෂෝ එකක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනාම. සෝ බලන්න. එච්චරයි. ඉතින් guys මේ මෙයා තමයි කියන්නේ ස්ලිට් ෂෙහාන් මිහිරන් කිව්වම තමයි කියන්නේ ගෑන් ළමයි ඔක්කොම කෙලින්ම මෙයාට තමයි සීන් එක. ෂෙහාන් මිහිරන් වගේ තමයි ස්ලිට් එකේ. හැබැයි චරිතයක් ඉන්නවා ස්ලිට් එකේ තවත් චරිතයක් ඉන්නවා. ඒ චරිතෙත් එක්ක ඉද්දි නිකන් අර ඌ එහෙම ලොකු සීන් එකක් නැහැ. අර ඌ ගණන් ගන්න. පොඩි සීන් එකක් තියෙනවා මචං. ඒ අවස්ථාවේදී මචං අඩ මචං මේකක් තියෙනවා. අර අපි ගණන් ගන්න බලපන් අම්බෝ ඒ චරිතේ මාර කියන්නේ සීන් එක බලන්න මචං මෙහෙම. අර මචං ලයින් එක මචං. ඒ සීන් එක දෙනවනේ ලාවට. පොඩියන්නේ. පොඩියා. ඔය මොකද කියන ගීතය? අද මචං ඉරිතලුන් වලා උඩු වියන් යටින් මුදු තාර තිරිල්ලේ යමු අපි අවිදයමු ප්‍රේමියේ සිවුද සිංහම්බාගෙන මොටෝ රතරංග සෙනඟ රවටමින් කියලා මචං අපි ඒ අවස්ථාවේදී මචං අන්න ඒකෙන් මචං දෙනවා අපි අර ඔයාලා මේකේ මේ බලනාට මේකේ ෆුල් ඉවෙන්ට් එක බලන්න ඕන නම් කොහොමද බලන්න පුළුවන්? ෆුල් ඉවෙන්ට් එක බලන්න ඕන අද YouTube එකේ ලයිව් එකක් යනවා නේද? ඔව්. YouTube එකේ channel එකේ නම මොකද්ද? මොකද්ද මචං අන්න ඒ අවස්ථාවේදී මචං පොඩ්ඩක් හිර වෙනවා මචං අර. Slit Got Talent. Slit Got Talent. Slit Got Talent channel එකෙන් ඔයාලා බලන්න පුළුවන් මේක. Slit Got Talent එකෙන් කිසි ගින්නක් නැහැ. ගොටි කන්න එපා. එහෙනම් එච්චරයි. යෝ බ්‍රෝ. මේක කරමු. තාම මේක පටන් ගත්තේ නෑ. අපි සෙට් එක ආවා. අනුභව වෙන්නේ. හෙලෝ. පාඩම් කරමු. එක්සෑම් මට. එක්ෂන් වල බපාර දාන මේ අපිට බොක්කක් සෙට් වුණා. අපිට බොක්කක් සෙට් වුණා. ලිප් රෝලින්. අපි ආවා යාළුවනේ මේ ෆයිනල් එක ගැන කිට් එක බලන්න. අපි දැන් මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. යෝ බ්‍රෝ. අම්මෝ හොඳම යාළුවා. ඩ්‍රෙස් අම්මෝ ෂෙහාන් ඔයා ෂෙහාන්ට දෙන්නේ. ෂෙහාන් සීලා. මේක තමයි මගේ පොඩි අකරතැබ්බි ගොඩක් වෙලා තමයි මම ඉතින් මේක තෝරගත්තේ. කොහොම හරි මේක තමයි දැන් අන්තිමට ෆයිනල් එක විදිහට මම තෝරා බේරා ගත්තේ. අම්මෝ නිකන් මැජික් කාරෙක් වගේත් කියලා හිතෙනවා මට වෙලාවකට. කොහොම හරි ඇඳුම් වැඩක් නැහැ කුල්ලා ලස්සනනේ. අම්මෝ ඒක අම්මෝ පොඩ හිරයි ඉතින් ඒ පොඩ එහෙම සීන් නැත් නා අවුට්පුට් එක අපි එළියට දුන්නට මෙහෙම
ඉතින් අපි ෆේල්. උමරි අපි වැඩේ කරනවා එච්චරයි. සවුන්ඩ් රිහර්සල් යන්නේ. අපි සවුන්ඩ් රිහර්සල් එකේ. සිංකරන්න යන්නේ මොකද හිතෙන්නේ? අපි පොඩි බයක් තියෙනවා. අවුලක් නැ කරමු. අම්මෝ මගේ යාළුවෝ ටික ඇවිල්ලා ඉන්නේ. ඕන දෙයක් මාඩ සිරි. අද කොල්ලා දිනනවා most talented ගැම්මක් කොල්ල දිනනවා. මේකෙම බෝතල් කොල් ත්‍රිකෝණී නම් ඇවිල්ලා තියෙන කොල්ලෝ. තානියා එක්ක ඔව් බෝතලේ ෂුවර්නේ. බෝතලේ ෂුවර්. එලගිරි. ඉන්නවත් බොනවා. එහෙනම් අපි සිංකර්ලා ඉවරලා හම්බෙමු. ඕවා සංස්කරණය කරා. අපි දැන් සෑහෙනලා ඉන්නවා යාළුවනේ මෙතන. අපිත් එක්ක ඉන්නවා මිස්ටර් තරුපති. මොනවද කියන්නේ? මගේ යාළුවන්ට මොනවද කියන්නේ? ඇයි? ඔයාගෙන දෙන්න බෑ නිකන් ඔයාගෙන නිකන් ඔපෙරා සීන් එකක් දෙන්න බෑ නිකන් යාළුවන්ට වහන්න. මොකක් හරි වචනයක් කිය. මොකක් හරි කියපන්. නෑ අර කියපන්. මොකක්? ස්කූබිඩු එකේ ඒකේ කොරස් එක කියපන්. Ready වගේ නිතරම ready පිට සිටින්නේ. අපි වැල්මෙන් හොල්මන් ලිරයක් කරන්නේ. කොහෙද හොල්මන් තියන්නේ. කොහෙද හොල්මන් තියන්නේ. බගිවා මත් මකට සින්දුවක් කියන්න මෙහෙ කියපන්. බාසාවෙන් ආගන්න එපා. භාෂාවෙන් කියපන් ඒකට ඒක ඔක්කොම කියපන්. රංගන්නේ පාතාලේ රංගන්නේ පාතා. දැන් මේක බලමු හිතන්නේ ෆයිනල් එකට මොකද මේ සිලෙක්ට් ලයින් කියලා. කට්ටියට පොඩ්ඩක් මේ ට්‍රැක් නේ කියන්නේ අපේ ට්‍රැක් එකේම ඉන්නේ. බට් මේ ඒ සුපිරි ඩයල් ටිකක් ඉන්නේ බුලට් ටිකක් ඉන්නේ. ඔයාලට මේකේ ලයිව් එක බලන්න පුළුවන් මේ මම ලින්ක් එක දාන්න කියන්නේ. දැන් අද දැන් ලයිව් එක යනවා. මේ බ්ලොග් එක දාන කොහොමද සතියක් දෙයක් යනවනේ. මං දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ සම්පූර්ණ ඉවෙන්ට් එකේම ලින්ක් එක. ඔයාලා ඒකත් බලන්න. මගේ යාළුවන්ගේ මේ දක්ෂතාවයන්. එරන් එච්චරයි. අපි යමු ඉස්සරහට මොකද වෙන්නේ බලන්න. මට නම් ඇත්තටම හරිම බයයි. Five, six, seven, la 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 la. 1, 2, 3, 4, 5, 6, 7. Hey, Macarena! Ah! Very excited. Very excited. ඊළඟට ඔබ රැඳී සිටින්නේ ඊළඟ වීඩියෝ එකෙන් ඔබ බලාගන්නේ තවත් ටෙම්පෝ එකකට ඉතාමත් මිහිරි ගීතයක් ගායනා කරන ආකාරයයි. ඉතින් මේ වීඩියෝ එක දිගටම රැඳිලා 2,000 years later.
ගයිස් මේ ගැන දැන් මේ වැඩේ ඉවරුණා මම හිතුවේ නැති විදිහට මම 3 වුණා හැබැයි මේ හැම එකම වෙන්න හේතුවක් තමයි මේ සෙට් එක කියන්නේ බෑන්ඩ් එක අම්මෝ කියන්නේ මේ මම විතරයි දැන් මෙතන ඉන්නේ මුණ වල ටික පෙන්නන ළමයි. මේ තව ගොඩක් අය ඉන්නවා බෑන්ඩ් එකේ ලීඩර් නෑ ලීඩර් නෙමෙයි මම ඇවිල්ලා අවුට් ගෝයින් ලීඩ් ගිටාරිස්ට් අම්මෝ සීන් එක දුන්නේ මෙහෙම කියලා මෙතනට දුන්නේ කොමන්ඩ් ස්ලික් බෑන්ඩ් එක තමයි සුපිරිය මම මොකක්ද කියන්නේ මොකක්ද කියන්නේ මම ආව එක වලත් එක සිං කරන්න සතුරු නැද්ද එහෙම ලොකු ඇත්තටම මේ සිං කරන්න ආපු එකට වඩා ඔය ප්‍රැක්ටිස් එක වෙලාවේ ප්‍රැක්ටිස් නොකර කරපු අනිත් වැඩ ගැන සෑහෙන සතුටක් තියෙනවා ඔව් මොකද නෑ නා වෙන්න එපා ඇයි මෙයාගෙන් යන්න ඉන්නේ hina වෙන්නේ ඉනා වෙනද ඒ කොච්චර සුන්දර මතකයක්ද කියලා හරිද එතකොට එයාට සුන්දරයි මතක නෑ හැබැයි අපිට මුකුත් නෑ සුන්දර කියලා මං හිතුවේ ඒ වෙලාව අපිට මතක නෑ මේ ආස්තයි පමිත් මන්දිව මෙතෙන්ට ගොඩ වුණා බ්ලොග් එකට අයිබෝන් WhatsApp බෑන්ඩ් එකේ මොකද කියන්නේ අම්මට සීසුප්‍රියා සිරාවටම ඇත්තටම මරුයි කියන මම මේ බෑන්ඩ් එකේ බල පළවෙනි ඉවෙන්ට් එක අඩෝ මම තාම බලලා නෑ මම තාම බලලා නෑ මම අවුරුදු තුනේ කතා කරන්න ඕන මනුස්සය නියමයි එලගිරි මේ හැමිල්ටන් කෝ හිටියනේ මම දැක්ක ඔව් ගියා ඇවිල්ලා ඒතර මේ ඉන්නේ පමිත් මන්දිර මෙයාව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 17 වෙනිදා ඉරාන බයි කොහොම හරි අද vlog එක මෙතන ඉවරයි මම 3rd place වුණා මට දුන්නේ සහ කියන්න ඕනේ හැබැයි පොඩි දේවල් ටිකක් තියෙනවා මේ එක මේක වැඩි ඕගනයිස් කරපු සෙට් එකට හම්බුනේ මෙච්චර කෙනෙකුට පෙන්නන්න එපා කොහොම හරි මේ කියන්න ඕනේ මොකද්ද පොඩ සිරා කරන්න තියා මේක අවුට් එක මේ නෑ මුලින් දැන් ගන්න නෑ මේක ඕගනයිස් කරපු සෙට් එක කලනායගේ සෙට් එක ඊට පස්සේ බෑන්ඩ් එකේ සෙට් එක ඊට පස්සේ ස්ලිට් එක සුපිරියර් ඩේ මේවා කරලා තිබ්බා සහ මේ සෙට් එක අපි හැවා මේ සෙට් එක අපි හැවා ලන්ඩන් ඩස්ටර් යම්බර ඒකයි මෙතන තියෙන ආතල් එක එහෙනම් එච්චරයි එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු තවත් vlog එකක් අපි හෙට කරමු මොකද හෙට තමයි දවස මාට තවත් vlog එකකින් හම්බෙමු බයි මේ මෙයාත් ඉන්නවා හැබැයි හායි ළමයි මෙයා මාව අමතක කරා. මෙයා most popular මොනවද කියන්නේ මේ ඉතින් මෙතනින් ඉව අපි යනවා යාළුවනේ කාලෙදී රැදවල් මහන්සි වී